ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි, වෙනිසුලාවේ මදුරෝ සහ ඉරානයේ අල් ඛමේනි කියන නායකයන් හතර දෙනාම ඇමරිකාවට විරුද්ධව එක පොදු වැරද්දක් කරපු හින්දා ඇමරිකාව තීරණය කරා මේ නායකයන් හතර දෙනාම මේ රටවල පාලන බලයෙන් අයින් කරලා ඔවුන්ට පක්ෂපාතී නායකවෝ පත් කරගත යුතුයි කියලා. ඉරාකයේ ආක්‍රමණය කරා සදාම් හුසේන්ව ඝාතනය කරා. ලිබියාවේ ගඩාෆිව ඝාතනයට ලක් වුණා. වෙනිසුලාවේ මදුරෝ අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට අරගෙන ගියා. ඉරානයට මෑත කාලයේදීම ප්‍රහාරයක් දියත් කරමින් තාමත් මේ යුද්ධය යනවා, අවසානයක් නැහැ. අල් ඛමේනිව කොහොම හරි ඝාතනය කරා. මේ රටවල් හතරම කරපු පොදු වැරද්ද මොකද්ද? ගොඩක් කට්ටිය කියලා කියන්න පුළුවන් මේ රටවල් හතරේ බොරතෙල් වලට ආසාවෙන් ඇමරිකාව මේ රටවල් හතරෙම පාලනය වෙනස් කරන්න උත්සාහ කරා කියලා. හරි, බොරතෙල් කියන කාරණාව ඒක පිටිපස්සේ තියෙනවා තමයි. බොරතෙල් වලට වඩා බරපතල කාරණාවක් මේක ඇතුළේ තියෙනවා. ඒක තමයි මිත්‍රවරුනි, මේ රටවල් හතරම තීරණය කරා බොරතෙල් ගනුදෙනු කිරීමේදී ඇමරිකානු ඩොලරය කියන එක පැත්තකට දාලා වෙනත් මුදල් ලේඛක හෝ වෙනත් ක්‍රමවේද භාවිතා කරලා මේ ගනුදෙනු කරන්න. ඇමරිකානු ඩොලර් එකට පහර ගන්න තමයි මේ රටවල් හතරම මේ සැලසුම් කරේ. සදාම් හුසේන් try කරා. 2003 තමයි සදාම් හුසේන්ගේ පාලනය වෙනස් වෙන්නේ. මොකද සදාම් හුසේන් තීරණය කරා තෙල් විකුණන්න යූරෝ වලින් ඇමරිකානු ඩොලර් වලට යන්නේ නැතුව. ඊට පස්සේ තමයි ඇමරිකාව 2003 වසරේදී ඉරාකයේ ආක්‍රමණය කරනවා. කියන්නේ සමූහ මිනිස්සුන්ව ඝාතනය කරන්න පුළුවන් ආයුධ ඉරාකයේ සතු තියෙනවා කියලා. ඇත්තට මෙහෙම එකක් හම්බුන්නේ නැහැ. අවසානයේ මේ ආක්‍රමණයෙන් පස්සේ පාලන තන්ත්‍රය වෙනස් කරාට පස්සේ ඉරාකයේ නැවත වතාවත් USD වලින් තෙල් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ලිබියාව, අප්‍රිකානු රටක්. ලිබියාව කියලා කියන්නේ ලිබියාව සතුවත් විශාල බොරතෙල් සංචිතයක් තිබ්බා. එතකොට ලිබියාව යෝජනාවක් කරා අප්‍රිකාව තුල බොරතෙල් ගනුදෙනු ගෝල් බැක් ඇෆ්‍රිකන් ඩිනා වලින්, ඒ කියන්නේ රත්තරන් අලුත් මුදල් ලේඛකයක් රත්තරන් ආශ්‍රිතව නිර්මාණය කරපු භාවිතා කළා අප්‍රිකාව ඇතුළත බොරතෙල් සඳහා ගනුදෙනු සිදු කරන්න ඕනේ කියලා. එතන ලිබියාවේ ගඩාෆිටත් ඕනුනේ මේ ඩොලර් එක මත යැපෙන එක නවත්තන්න. කොහොම හරි ගඩාෆි සමත් වුණා ටොන් 144ක් විතර රත්තරන් තමන්ගේ රට තුර එකතු කරන්න මේ ගනුදෙනු කිරීමත් හරහා. එතකොට නේටෝ සංවිධානය සහ ඇමරිකාව එකතු වෙලා මැදිහත් වීමෙන් ලිබියාව ආක්‍රමණය කළ ලිබියාවේ කැරලිකාරයන් විසින් ගඩාෆිව ඝාතනයට ලක් කරනවා. ඉතින් මේ ගඩාෆිගේ පාලනය වෙනස් වීමත් එක්කම නැවත වතාවක් ලිබියාව ඇමරිකානු ඩොලර් වලින් බොරතෙල් ගනුදෙනු කරන්න භාවිතා වෙනවා. මොකද මේ ඉරාකය සහ ලිබියාව කියලා කියන්නේ ලොකු බොරතෙල් සංචිත තියෙන රටවල් දෙකක්. නමුත් බොරතෙල් සංචිතය තමන් සතු කරගන්න නෙවෙයි ඇමරිකාවට අවශ්‍යතාවය තිබුණේ මේ US ඩොලර් වලින් බොරතෙල් සමග ගනුදෙනු කිරීම තවදුරටත් පවත්වාගෙන යන්න. වෙනිසුලාවත් ඒ වැඩේම කරා. මොකද කියන්නේ රුසියාව චීනෙත් එක්ක සමග වෙනිසුලාව බොරතෙල් සඳහා ගනුදෙනු කරද්දී ඇමරිකානු ඩොලර් එක අත්හැරලා තමයි වෙනිසුලාව try කරේ ඉතින් ගනුදෙනු කරන්න. මොකද මේ වෙනිසුලාව අර බාණ්ඩු හොමාරු ක්‍රමයේ යටතේ බොරතෙල් වලින් ගනුදෙනු කරන්න තීරණය කරා. උදාහරණයක් විදිහට වෙනිසුලාව චීනයට ණය හිලව් කිරීමේ ක්‍රමවේදයක් විදිහට බොරතෙල් ලබා දුන්නා. ඒ කියන්නේ චීනය වෙනිසුලාට ඩොලර් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. වෙනිසුලාට චීනේ ණය දෙනෝ ණය පියවන්නේ බොරතෙල් වලින්. එතකොට එතනත් ඩොලර් එක අතෑරියා. ඉතින් කොහොම හරි මදුරෝව අයින් කරා නේද? මදුරෝව අයින් කරා. මේක මෑත කාලෙම සිද්ධ වෙච්ච සිද්ධියක්. රුසියාවත් ඒ වැඩේ කරා. බ්‍රික්ස් කියන රටවල් හතර බ්‍රසීලය, රෂ්‍යා, ඉන්දියා, ඊට පස්සේ චයිනා සහ සවුත් අප්‍රිකා කියන රටවල් පහත් එක්ක එකතු වෙලා හදාගත්ත බ්‍රික්ස් කියන සංවිධානය. ලෝකේ ලොකුම ආර්ථික ටික මෙතන එකතු වෙලා තියෙන මේ රටවල් හතරත් එක්ක මේ රටවල් පහ යෝජනා කරමින් යනවා පොදු මුදල් ලේඛකයක් භාවිතා කරන ඇමරිකානු ඩොලර් එක අතහැරලා. රුසියාට විරුද්ධව විශාල සම්බාධක දාලා රුසියාවේ යුරෝපයේ තිබිච්ච ඇසෙට් ඔක්කොම ෆ්‍රීස් කරා. වර්තමානයේ මේ ඉරාන ආක්‍රමණය. ඉරානයත් 2003 ඉඳගෙනම චීනයත් එක්ක යුවාන් වලින් බොරතෙල් ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ රුසියාවත් එක්ක ගනුදෙනු කිරීමේ ස්විෆ්ට් කියන ක්‍රමය අතහැරලා දාලා රුසියාවත් එක්ක ඉරානයේ ප්‍රධාන බැංකුව සම්බන්ධ කර රුසියානු බැංකුවත් එක්ක ඩොලර් එක අතහැරලා ගනුදෙනු කරන්න ගත්තා. එතකොට මෙන්න මේ කියන කාරණා හින්දා තමයි මේ රටවල් හතරෙම පාලන බලය වෙනස් කරන්න ඕනේ කියලා ඇමරිකාව තීරණය කරේ. මේ ඉරානයේ ආක්‍රමණය කිරීමේ කාරණා පිටිපස්සේ මෙන්න මේ සංයුක්ත රහස තියෙනවා මිත්‍රවරුනි. එතකොට